එක රාජධානියක කඩවසම් කුමාරියෙක් හිටියා. එක දවසක් ඔහු ඩඩයමේ ගිහින් ලස්සන පොකුණක් ළඟ විවේක ගත්තා. එකවරම අහස අඳුරු වුණු නිසා ඔහු උඩ බලද්දි විශාල මොනරු 7 දෙනෙක් පියඹයිනව දැක්කා. ඔහු නැගිට ගහකට මුවාවී හොරෙන් බලන් හිටියා. මොනරු මෙන් හිටියේ ලස්සන කුමාරිකාවන් 7 දෙනෙක්. ඔවුන් මොනර ඇදුම් ගලවා දමා පොකුණට බැස සතුටින් පීනන්න පටන් ගත්තා. කුමාරයා ගොස් කුඩාම මොනර ඇදුම හොරෙන් ගත්තා. දියනා ගොඩට ආව කුමාරිකාවෝ මොනර ඇදුම ඇදගත්තා. අනේ මගේ ඇදුම නෑ. කුඩා කුමාරිකාව අඩන්න පටන් ගත්තා. ඉර මුදුන් වෙන්න කලින් නොගියොත් අපට ගෙදර යන්න වෙන්නේ නෑ. හැමෝම කලබල වෙලා ඇදුම හොයන්න පටන් ගත්තා. අඩන කුමාරිය දැකලා දුක හිතුන කුමාරයා ඇදුමත් අරගෙන එළියට ආවා. කුමාරයාව දැකපු මොනර කුමාරිකාවෝ ඉක්මනින් ඉගිලී ගියා. ඉර මුදුන් වී තිබුණු නිසා කුමාරිකාවට ගෙදර යන්න බැරි වුණා. ඇය අඩන්න පටන් ගත්තා. කුමාරයාට හරි දුකයි. ඔහු ඇයව මාලිගාවට එක්ක ගියා. කුමාරයා මොනර කුමාරිව විවාහ කරගත්තා. මොනර කුමාරි ලස්සන නිසා මාලිගාවේ ගොඩක් අය ඇයට ඉරිසියා කළා. ඇය යක්ෂණියක් මන්තරකාරියක් යයි ඔවුන් රහසින් කතා වුණා. ටික දවසකට පස්සේ යුද්ධයකට කුමාරයා මාලිගාවෙන් ඈතට ගියා. ඊට පස්සේ කුමාරයා ගැන කිසිම පණිවිඩයක් ලැබුණේ නැහැ. ඔය අතරේ කුමරියට ඉරිසියා කළ අය මන්තරකාර කුමාරිගේ අවාසනාව නිසායි කුමාරයාට මේ විපත සිදු වුණේ. මෙය මරා දැම්මොත් තමයි කුමාරයා නැවත මාලිගාවට එන්නේ කියමින් කතාවක් මාලිගාව පුරා ප්‍රචාරය කළා. කෝප වුණු මිනිස්සු මොනර කුමාරියව මරා දැමීමට ආවා. ඇය ඉක්මනින් මොනර ඇදුම ඇදගෙන පියම්බා ගියා. ටික දිනකින් කුමාරයා රාජධානියට ආවා. කුමරිය නැති නිසා ඔහු ඇයව සොයා ඔවුන් හමු වුණු පොකුණ ළඟට ගියා. ඔහු අඩමින් හිටියා. එතනට ආව තාපසතුමෙක් කුමාරයාගෙන් විස්තර අසා දුක හිති කුරුල්ලෙක්ට අඩගසා කුමාරයාව මොනර දේශයට එක්ක යන්න අණ කළා. ඉතින් කුමාරයා කුරුල්ලගේ පිටේ නැගී මොනර දේශයට ගියා. ඒ දේශයේ රජුගේ බාල දියණිය මොනර කුමරියයි. ඔහු අයගේ ආරක්ෂාව සඳහා සේවකයින් වැඩි කර තිබුණා. කිසිම මිනිසෙකුට ඇයව හමුවීමට අවසර ලැබුණේ නෑ. ඉතින් කුමාරයා මොනර කුමාරීව මුණගැසීමට උපායක් කල්පනා කළා. මොනර කුමාරීව නාවන්න වතුර ගෙනියන ගෑනු ළමයි දැක ඔහු ඒ කලයකට ඔහුගේ මුද්ද දැම්මා. වතුර කලේ තිබී බිමට වැටුණු මුද්ද දැක තමන්ගේ ස්වාමියා පැමිණි ඇති බව දැනගත් මොනර කුමරිය ඉක්මනින් පොකුණ දෙසට දිවුවා. කුමාරයා මුණගැසුණු කුමරියට හරි සතුටුයි. ඉන්පසු මොනර කුමරිය කුමාරයා සමග සතුටින් මොනර දේශයේ ජීවත් වුණා. ස්තුතියි. මෙවැනි රසවත් කතා නැරඹීමට කතන්දර දූපතට නැවත එන්න.